ඒ කියන්නේ අර පේන්නේ හරි සුදු විදියට. ඔය ගොඩක් ඔය මන් දොස්පරොස් කියනව නෙමෙයි. හරි ඉක්මනට කෙලෙහි ගුණ අමතක වෙන්නේ පින්නතුනේ අපේ දරුවන්ට. හරි ඉක්මනට අපි කෙලෙහි ගුණ නොසලකා හරින්නේ අපේ දෙමව්පියන්ට. මටත් කියන මෙච්චරක් දෙන්නම් අරුන්ගේකට කලින් මේකට එන්නලු. එතකොට අර පේනව නේද තමන්ගේ බලපුලුවන් කාර්කමින් අනෙක් අපෙලා නැහැටි. අලස නොවි පිං පුරමු මතු මත්තේ නිවන් දකින්න. ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ පින්නතියනේ. සියලු දෙනාම මේ සන්ධ්‍යා භාගයේ එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ. බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ පන්සලට ඇවිල්ලා අර මේ සියලු දෙනාම එක්කහු වෙන එකනේ ජාති ආගම් ભેදයකින් තොරව. ඒක නම් පින්නතුනි මෙහෙ විතරක් නෙමෙයි අත්තු දකින්න ඇති ලංකාවෙත් හරියට. එහෙම බණ අහන්න එනවා පින්නතුනි ආගම් ભેදයක් නැහැ. එහෙම ජාති ભેදයක්වත් නැහැ. එහෙම කතෝලික දරුවෝ අපේ පින්නතුන් මුස්ලිම් අම්මලා තාත්තලා එහෙම කිසිම ભેදයකින් තොරව අපේ පියතුමල්ලා ඇවිල්ලා හරියට මාව අගය කරනවා පන්සලට ඇවිල්ලා. ඉතින් අර ඒ තිබ්බ ලොකු අර බැම්මක් කැඩිලා තියෙනවා. ඒ ලොකු හරස් වෙලා තිබ්බ සමහර තැන් කැඩිලා තියෙනවා. කෙසේ හෝ වේවා ගෙවතුන් වහන්සේ පින්නතුනි බුද්ධත්වයේ ලබාගෙන මේ මංගල ධර්ම දේශනාව පවත්වන්නත් කලින් උන්වහන්සේ ලෝකෙට දීපු පණිවිඩය මොකද්ද? කෙලෙහි ගුණ සලකන්න. අර හිත්පිට නැති බෝධිය දිහා බලාගෙන සතියක් බුදුහාමුදුරුවෝ මොකද්ද කරේ? කෙලෙහි ගුණ සලකුවා පින්නතුනේ. මොකද මේ කෙලෙහි ගුණ සලකන එක මෙච්චර ශ්‍රේෂ්ඨ වෙන්නේ? මේ මංගල ධර්මදේශනාවට කලින් බුදුහාමුදුරුවෝ ලෝකෙට පෙන්වුවේ මොකද්ද? කෙලෙහි ගුණ සලකන්න ඕන කියන එක. මේ ලෝකයේ අතරින් අපි අතරින් අපේ දරුවෝ අතරින් අපේ පවුලේ උදවිය අතරින් නැත්තටම නැති වීගෙන යන්නේ මොකද්ද? මිනිස්සු කරපු උදව් හරියට ඉක්මනින් අමතක කරනවා. අර දැකලා තියෙනවද ඉදුණු පාට අමුඹ? මෙහෙත් ඇති එහෙම. ඒ කියන්නේ අර පේන්නේ හරි සුදු විදියට. ඔය ගොඩක් ඔය මන් දොස්පරොස් කියනව නෙමෙයි හොඳ. ඔය පොදු කටයුතු වලට මැදිහත් වෙලා වැඩ කරන සමහර උදවිය ඉන්නවා. මේ අර හරි සුදු පාටක් තියෙන්නේ. ඒ වුණාට ඒ සමහරව හරි දුෂ්ටයි. ඉතින් මේ අර මේකේ බොහොම ටික කාලයයි ඉන්නේ. එතකොට පුරුදු වෙන්න ඕන පින්නතුනේ අර තියෙන ඒවාගෙන් සතුටු වෙන්න. ලැබිලා තියෙන ඒවාගෙන් තෘප්තිමත් වෙන්න. ලැබිලා තියෙන ඒවාගෙන් ජීවිතේ විඳින්න. අර මේකක් තිබ්බනම් හොඳයි කියලා දැන් අවුරුදු ගාණක් ඉන්නවා. සිටිසන් එකක් තිබ්බනම් හොඳයි කියලා ඒකටනේ හූල්ලන්නේ. අර මේ ගොඩ නැගිලා තියෙන ඒවාගෙන් සතුටු වෙන්න ඕනේ. අපූර්වට කියලා තියෙනවා. අපිත් එක්ක කියනවා තව නෑලු. ඒකක් තිබ්බනම් තව ටිකක් හොඳයිලු. වෙනතුනේ අර එහෙම වුණොත් ජීවිතේ හැමදාම හූල්ලන්න වෙනවා. අපිට සතුටින් ඉන්න කාලයක් නැත්තටම නැති වෙලා යනවා. ඒ නිසා මගේ පළවෙනි යෝජනාව අර කරපු උදව් කවදාවත් අමතක කරන්න එපා. කෙලෙහි ගුණ දන්න මිනිස්සු වෙන්න. දැන් අපි කෙලෙහි ගුණ සලකන්න ඕන කොහොමද? මං කියන්නේ මේ හම්බ කරපුවා සේරම කඹරන්න කියලා එහෙම නෙමෙයි.
හරි ඉක්මනට කෙලෙහි ගුණ අමතක වෙන්නේ පින්නතුනේ අපි දරුවන්ට. හරි ඉක්මනට අපි කෙලෙහි ගුණ නොසලකා හරින්නේ අපේ දෙමව්පියන්ට. අපි හරි ඉක්මනට මම ඔය ඊට කලින් වැඩසටහනකදී මේ කාරණේ දේශනා කරා. සමහර තාත්තලාට පින්නතුනි මම යනවනේ පිරිත් කියන්න. බොහෝ මේ දරුවෝ විදේශ ගත වෙලා ඔය ඇත්තෝ වගේ නෙමෙයි බොහොම කෝටිපති ප්‍රකෝටිපති උදවිය. ඉතින් මට කියනවා හාමුදුරුවනේ මේ සල්ලි වෙල මුදල් වලින් ගැටලුවක් අඩුපාඩුවක් නැහැ. හැබැයි හරි දුකයි අර දරුවෝ ළඟ නැති එකට. ඇත්ත හරි කවුද මේ කියන්නේ? ඔක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. හොඳේ වයසට ගිහිල්ලාම බලන්න ඕනේ. එහෙම තේරෙන්නේ නැත්නම් වයස කම්මලෙන් තාත්තලෙන් අහන්න ඕනේ. කිනෝ හමුදුරෝනේ මේ දරුවෝ වියදම් කරන ඩිපාර්ට්මන්ට් එකක් අරගෙන නර්ස්ලා 3 දෙනෙක් විතර ඉන්නවා. කාටද? තාත්තට ළඟට වැඩට. ඒ බෙහෙත් ඒත් කරන්න කිසි අඩුපාඩුවක් නැහැ වගේ. හැබැයි එක දෙයක් නැහැ. කවුද නැත්තේ? දරුවෝ නැහැ. එක දෙයක් නැහැ. මුණුබුරෝ නැහැ. අර එයන්ට සැනසීම කියන එක ඇත්තේ නැහැ. ඕක කියලා ඇවිල්ලා සතියක් විතර ගියාට පස්සේ තමයි මම අර දැක්කේ. ඔය ස්පිරිතාලයකට ගියා. පොඩි උන් ඉන්න වාට්ටුවකට. අර කවුරු හරි බලන්න ගියාට පස්සේනේ පින්නතුනේ අම්මලා ඔය අඟපත හොද ගන්න රෙදි එහෙම හොදන්න යන්නේ වොෂ්රූම් එකට. අර පොඩි එක ආපු කෙනාගේ අතට දීලා යනවා. මේ තරුණ යුවලා ඒ තරුණයා ආවා. තාත්තා පොඩි එකා වඩාගෙන ඉන්නවා. ඒ තරුණ මහත්මිය අම්මා ගියා ඒ තිබ්බ කලමනා ටික මං හිතන්නේ හොදාගෙන එන්න. එතකොට මම දැක්ක පින්නතුනේ අර තාත්තා එකපාරම ওই මූණ පොඩි එකාගේ ඔබ හිටිය. අර මේ අත දරුවාගේ නහයට කට තියලා අර හොටු සූරනෝ. එහෙම නේ කරන්නේ. මොකෝ මේ උන්ජියුන්ගේ මේ නයික නහයක් වහලා පිඹපන් කියලා කියන්නේ. පින්නතුනේ මේ මං එහෙම අර තරුණෙක් එහෙම කරනවා මං දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට. ඔහොම කරන්න පුළුවන් එකම කෙනා කවුද? අම්මටයි තාත්තටයි විතරයි ඔය කරන්න පුළුවන්. මෙතන ඉන්න අම්මලා තාත්තලා සේරම ඔක් කරලා ඇති. මෙතන ඉන්න තාත්තලා සේරම ඔක කරලා ඇති. අයෝක දෙපාරක් හිත හිතා ඉන්නවද? එතකොට පින්නතුනි දැන් ඉතාලිය ඇවිල්ලා දරුවෝත් ගෙන්නගෙන සලකලා බලලා මෙහෙම තියාගෙන උගන්නලා මං කියනවා පස්සේ කම්පා වෙන්න නරකයි. හොඳ දැම්ම හිත හදා ගන්න ඕනේ. මේ සියල්ලම ගොඩනැගුවේ ඔය ඇත්තොන්ට කණ්ඩද දරුවෝ වෙනුවෙන්ද? දරුවන්ට නෙපෙන්නතුනේ. නැත්තම් මෙහි අවුරුදු 5-10ක් ඉඳලා යන්නේ නැද්ද? යනවා. ඔය ඇත්තොන්ට ප්‍රශ්නයක් ආව ගිහින් මොකද කරන්නේ? දරුවන්ට උගන්වන්නේ කොහොමද? දරුවෝ දිහා බලන්නේ කොහොමද? මේ සියල්ල ඒ විදිහට කරපුවාම අර වයසට ගියපුවාම අපිට ලොකු දුකක් ඇති වෙනවා. වයසට ඔක මං කියන අර තේරෙන්නේ නැත්නම් දෙමව්පියන්ගෙන් අහලා බලන්න කොහොමද තත්ත්වය කියලා. වයසට ගියපුවාම ලොකු වේදනාවක් ඇති වෙනවා. හේතුව ඒ තාත්තා කියනවා අර මොකක් හරි වුණා වුණාම බෙල් එක ගහන්න ඕනලු. ඒ කියන්නේ ඇඳ ගාව බෙල් එකක් හයි කරලා දිනනවා. බෙල් එක ගහන්න ඕනලු. තාත්තා කියනවා මෙව්ව තියනවා කියලා දන්නවනම් බඳින්නේ නැහැ කිව්වා. ඉතින් බෙල් එක ගහලා නර්ස් කෙනෙක් ගන්න කහද බඳින්න ඕනේ. සල්ලි දීලා වැඩට කට්ටිය තියාගන්න කහද බඳින්න ඕනද? මම මේ බඳින්න එපා කියනව නෙමෙයි හොඳේ. දරුවෝ හදන්න එපා කියනව නෙමෙයි. ඒවා සියල්ල කරන්න ඕන. හැබැයි ජීවිතේ හොඳම කාලේ
මේ වගේ රටවල් වලට ඇවිල්ලා රැකියා කරලා අය මොකෝ මේ හැපවින්ද කියලාද? දහත් දුකන්නේ පින්නතුනේ මේ දෙන්නේ. මේ සියල්ල කරලා අවසාන කාලේ දුක් වෙන්න ඕනේද? අවසාන කාලේ කම්පා වෙන්න ඕනේද? අවසාන කාලේ අපි සතුටින් ඉන්න ඕනේ. මේ ලෝකේ සියල්ල වෙනස් වෙනවා කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. මිනිස්සු මෙහෙමයි කියන එක අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඒ නිසා මම යෝජනා කරනවා පුළුවන් තරම් කෙලෙහි ගුණ සලකන්න පුරුදු වෙන්න. කාටද? දෙමව්පියන්ට, දරුවන්ට, බිරිඳට, පවුලට. අර ලෝකෙට කරන්න යන්න එපා වැඩි. එකටම ගෙදරට කරලා ඉන්න. මොනාගෙන්ද කෙලෙහි ගුණ සලකන්න ඕනේ? අපේ ඔළුවේ තියෙන්න ඕන, අපේ මනසේ තියෙන්න ඕන පින්නතුනි මොකක් වුණත් අපිට ඉන්නේ මගේ පවුලේ උදවිය විතරයි කියන එක. මේක මගේ මේ ධර්ම දේශනාවට අදාළ නොවුණත් මම අර කෙලෙහි ගුණ සලකන එක හරි අඩු නිසා කම්පා නොවි ජීවත් වෙන්න ඒක තමයි මේ ලෝකේ හැටි. අර කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල වෙන්න තුනේ මිනිස්සු හරි අවස්ථාවාදී. අර තමන්ට දෙයක් කරන්න තියෙනකන් තමයි බොහෝ දෙනෙක් ඔය ඇවටිලිකම් කරන්නේ. එතකොට දැන් අනෙකගෙන් අපිට උපකාර නොලැබෙන්න, අනෙකගෙන් බොහෝ දුරට අපවාද විඳින්න වෙනතුනේ සංසාරගත අකුසල් තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔය පුබ්බකම්ම පිලෝතික අපදානේ තේරාපදානේ සඳහන් වෙනවා. මේ පින්නතුන් අහලත් ඇති මං හිතන්නේ අර බුදුහාමුදුරන්ටත් විපාක දුන්නු කර්ම 12ක් තියෙනවානේ. අපේ ලංකාවේ ගංගෙවල් වල මතකද සමහර දැන් මේ මෙතන ඉන්නේ අපේ සේරම දුප්පත් අම්මලා තාත්තලා නේ යත්තන්ගේ දරුවෝ සල්ලි තිබිලා ඉතාලියාව නැහැනේ කවුරු තිබ්බනම් ඉන්නේ. එතකොට ලංකාවේ ගංගෙවල් වල ඒ කාලේ ඔය සමහර තාත්තලා අම්මලා ඉන්නවා එහෙම බහින රෝගයක් නැහැ. මම දැකලා තියෙනවා උදේ නැගිටපු ගමන් එයත්තන්ට අරක්කු බොන්න ඕනේ. උදේ නැගිටපු ගමන් සමහරු ඉන්නවනේ සෙරෙප්පුවක් දාන්නේ කට්ටක්වත් එන්නේ නැහැ. එහෙම මතක නැද්ද අපි ගංගේවල් වල? කිසි ලඩක් නැහැ පින්නතුනේ. එතකොට සමහර දරුවෝ ඉන්නවා. ඔය එකපාරක් මේවා මේ දැනගන්න ඕනේ මැරෙන්න කලින්. අපේ පන්සලට ආවාර ලංකාවේ හම්බෙලා ඉඳි ඇත්තුනේ ශාස්ත්‍ර කියන අම්මලා තාත්තලා ඔය ඉල්ල ගන්න එන්නේ නේ. මේ මද්දානේ පින්නතුනේ ආවාර මල්ලේ. මං අහුව මොනවද මල්ලේ තියෙන්නේ කියලා බලනකොට පොඩි එකා. අර පොඩි එකා සාරි ඉල්ලගෙන නේ. පස්සේ මං ඇහුවා දැන් ඔය දාඩිය බිබිලි එහෙම දානවා කියනවනේ උතාගෙන ඉන්නකොට එහෙම නැද්ද කියලා. එළියට ගත්ත පින්නතුනේ දිලිසෙනවා. ඒ පොඩි දරුවා එච්චරටම. ඊට පස්සේ මම ඇහුවා මේ කොහෙද ලැබුණේ කියලා. මට එච්චරටම සැකයි පින්නතුනේ. ඊට පස්සේ කිව්වා වාඩියේ කියලා. අර දැකලා තියෙනවනේ දෙකට ඉන්න ඔය ඉදිරිදි වලින් తాවකාලික මඩුවක් හදාගන්න. මම එතකොට ක්ලිනික් කර්මයේ ගියේ මොකවත් නැහැ. ඒ වියෝජිලා කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. දැන් කොහොමද එහෙම වෙන්නේ? මම හතර බර කිරන් ධර්මයේ යනවනේ ත්‍රිපෝස සම්පෝස ගන්න ඒව මොකවත් නැහැ පින්නතුනේ. මේ මතක තියාගන්න බොහෝ දේවල් වල අපේ ජීවිතවල සංසාර කුසල කර්ම අකුසල කර්ම බලපානවා. අපි යහපත් විදිහට ජීවත් වෙන්න සමහර විට ලැබපු මනුෂ්‍යාත්ම භාවය දැක්කදර ඊයේ පෙරේදා ඔය රාජගිරිය හරි බුරල්ලේ හරිනේ අර පේමන්ට් එකේ මිනිස්සේ
නිර්වස්ත්‍රවනේ වැටිලා පෙරලි ඉන්න මං හිතන්නේ අයිස් හරි මොන හරි ගාලා සික් වෙලා. මේ මනුෂ්‍යාත්භාවය. ඒ මිනිස්සු එහෙම ඉන්නකොට පෙන්නතුනි තව සමහරව වකුගඩු ඉල්ල එහා පැත්තේ සල්ලි එක්කව කරනවා. දරුවගේ සත්කමක් කරගන්න මුදල් එක්කව කරනවා. අර ජීවිත දෙකක ඉරණම් දෙකක් විසඳෙන විදිහ ඔයාට මොනවාද බලපාන? සංසාරේ කරපු පව් පින් හරියට බලපානවා. පුදුම විදිහට බලපානවා. අර අම්මගෙන් මම ඇහුවා ඉතින් ඔය පොඩි කෙනාට ලෙඩ දුක් එහෙම හැදෙන්නේ නැද්ද කියලා. එතකොට කිසිම ලෙඩක් නෑලු එයාලගේ දෙවියන්ට බාර වුණාලු. පින්නතුනි සමහර අපි උපදින තන ඉරණම වෙනස් වෙනවා. හැබැයි සංසාරේ කරපු කුසල් වලින් අපි ආරක්ෂා කරනවා. සමහර කර්ම ශක්තියින් බලවේග තියෙනවා පුදුම විදිහට. දැන් මේ පින්නතුන් හිතනවාද කවදාවත් කවුරු හරි අපිව බොහෝ තැන් වලින් ප්‍රතික්ෂේප වෙනකොට අපිට බනිනකොට දොස්පරොස් කියනකොට අපිව අවඥාවට ලක් කරනකොට බොහෝ තැන් වලින් අපි ගෙදරින්ම බිරිඳගෙන් ස්වාමියාගෙන් රැකියාව කරන තැනින් දරුවන්ගෙන් අතොන්ට හිතලා තියනවාද මේක අපි සංසාරේ කරපු අකුසලයක් කියලා? ඔයත්ොන්ට හිතලා තියනවාද මේක සංසාරේ කරපු පාප කර්මයක් කියලා? මතකද සුන්දරී පරිබ්‍රාජිකාව නිසා බුදුහාමුදුරු හරියට අපවාදයට ලක් වුණා නේ. බමුණෝ දවස් දෙකක් තුනක් සුන්දරී පරිබ්‍රාජිකාව ජේතවනාරාම වටේ කරගුවා. කරකලා ඊළඟ දවසේ මරලා දාලා මල් ගොඩක හැංගුවා. දැන් එළියේ කටකතාවක් ගියා. අපි දැක්ක ජේතවනාරාමයට යනවා අනිවාර්යයෙන්ම භික්ෂුන් එක්කව වෙලා බුදුන් සමග කෙලසලා මරලා දාලා තියෙන්නේ. පින්නතුනි මෙහෙම හරි අපවාදයක් එන්නේ ඇයි? ඔය මං කියන්නේ කට තිබ්බ පළියට කියවන්න එපා කියලා. පින්නතුනි මේ බෝධිසත් අවදීදී සරබ බුදුරජාණන් වහන්සේට අර බැනලා වෙනද අකුසල කර්මය විභාසදීවා කරෝතිවා යමක් කියයි නම් මෝ කරයි නම් මේවා සංසාර විපාක දෙනවා. පින්නතුනි සරබුණම් බුදුරජාණන් වහන්සේට පෙරම්පුරණ අවදීදී දොස් කියලා දෝෂාරෝපණය කරලා අපි දැන් මතක තියාගන්න ඕනේ අර බුදු වෙන නිවන් දකින ආත්ම භාවයේදී පින්නතුනි මේ කරන සමහර අකුසල කර්ම විපාක දෙනවා. ඒ නිසා මොකක් හරි අකුසලයක් වෙන්න ඇති කියලා හිතලා පුළුවන් තරම් කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තිබ්බ පින්නතුනි ඔය අර මතකද චින්චමානිකාවනේ මේ විදිහට බණ කී ඉන්නකොට ඔය චින්චමානිකාව මැද්දට පැනලා මොකද්ද කිව්වේ? අර බඩ උස්සගෙන ඇවිල්ලා බොරුවට කියනවා භික්ෂුන් වහන්සේ රාජරාජ මහා මාත්‍යවරුන්ට බුදුහාමුදුරුවෝ බණ කියනවා. ඒ බණ කියනකොට චින්චමානිකාව ඇවිල්ලා කියනවා මගේ මේ ඉන්න කුසේ ඉන්න දරුවා නුඹේ දරුවව දැන් බිහි වෙන්න ආසන්නයි මේවා ඉක්මනින් සකස් කරන්න. අපවාද කටි මූණට මූණ බලා ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම මෙහෙම හරි අපවාදයට ලක්ුණේ ඇයි? ඔයතුන්ට හිතෙයි මේවා කියනකොට අපි කරනවත් එක්ක මොනවා වේද කියලා හොඳ. සබ්බාබිබුනම් බුදුරදුන්ගේ නන්දනම් ශ්‍රාවකයන් වහන්සේට කාම භෝගියා කියලා බැනලා පින්නතුනේ. කවුද බැනලා තියෙන්නේ? ඔය කියනෝ නේද? මං කියනර ඔයත් කියනෝ නේද? ඔවුන් ඔහොම තමයි කියලා. එහෙමවත් කියන්න එපා පින්නතුනේ කාටවත්. එහෙමවත් කියන්න එපා. ඒක මේ ලෝකෙටත් හොඳයි. එහෙම පරලෝක ගැන තැකීමක් නැත්තම් ඒක මේ ලෝකෙටත් හොඳයි. කල්ප ලක්ෂයකට කලින් කරපු අකුසල කර්මයක් පින්නතුනේ කල්ප ලක්ෂයකට කලින්
මේ නිකන් බැනලා කාම භෝගියා කියලා බැනලා. ඒ හින්දා විශේෂයෙන්ම දැන් මේ පන්සල ආශ්‍රිතව කටයුතු කරනකොට ඔය නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා පින්නතුනේ අපේ හාමුදුරුවන්ට ඉතින් පින් සිද්ධ වෙන්න ඕන මේ වගේ මේ කටයුතු කරගෙන ඉන්නකොට අර හරි පරිස්සමට ශාසනික ගනුදෙනුව කරනකොට ඒ පන්සලයි හාමුදුරුවෝයි ශාසනය පටල ගන්න එපා පින්නතුනේ. ඔය ලංකාවේ එහෙම තියෙන මහා රෝගයක් වගේ එකක් තමයි දහම් පාසල් වල මම දැකලා තියෙනවා අර භක්ති ගීත කියන්න දරුවා දැම්මේ නැත්නම් I love දරුවා දහම් පාසල් යවන්නේ. එතකොට දහම් පාසල් තරගෙට දරුවා දැම්මේ නැත්නම් ආයෙ යවන්නේ. ඒ නිසා පන්සලත් එක්ක කටයුතු කරනකොට හරි පරිස්සමට පන්සල එක්ක කටයුතු කරනකොට ඔන්නිකමටවත් එක එක ඒවා කියවේ බලාගෙන හොඳේ. මේ අනිත් මේකේ තියෙන යහපත් පැත්තත් ඔයත්තන්ට දේශනා කරන්න. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වස්තු ලෝභයෙන් තමන්ගේ සහෝදරයා එක ආත්මික පිණුතුනේ අර කන්දෙන් පල්ලහැට තල්ලු කරනවා. හරි පරිස්සමට සහෝදරයොත් එක්ක කටයුතු කරනකොට ඔය පොඩි පොඩි අමනාපකම් නැති වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි බුදුහාමුදුරනේ දේවදත්ත ගල් පෙරළුවේ? අර කාගෙන් හරි මොකක් හරි අපිට හානියක් අගතියක් පීඩාවක් වෙනවනම් පින්නතුනේ අගතියෙන් පලිගන්න එක යුතුයකමක් වෙන්න නරකයි. කවුරු හරි දොස්පරොස් කියනවා නම් විවේචනය කරනවා නම් අර පුළුවන් තරම් පුරුදු වෙන්න කරුණාවන්ත වෙන්න. මෙවයි ඉතින් මං කිව්වට ඔයත්තුන්ට කරන්න අමාරුයි. පුළුවන් තරම් පුරුදු වෙන්න පලිගන්නේ නැතුව ඉන්න. පුළුවන් තරම් පුරුදු වෙන්න එදිරිවාදිකම් පරිමහන්නේ නැතුව ඉන්න. මොකද ඒවා අපේ සංසාරෙට පින්නතුනේ බලපාන්න පුළුවන්. දැන් තරමකින් හෝ යහපත් විදියට ජීවත් වෙන්නේ අපි කරපු කුසල කර්මයන් නිසා. එනිසා හරි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට අර බුදුරජාණන් වහන්සේට පින්නතුනේ දුනුවා යොදවලා උන්වහන්සේ ඝාතනය කරන්න පිරිනිවන් පාවන්න කටයුතු කරනවා. ඒ පින්නතුනේ පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා අර ගල් ගහලා මේ කරපු අකුසල කර්ම මතකද බුදුහාමුදුරන්ට තිබ්බ පින්නතුනේ කොන්දේ අමාරුව මල්ලපුර සූරෙක් වෙලා ඉන්නකොට අනිත් ප්‍රතිවාදියා කොන්ද කඩලා මේ කල්ප ගානකට කලින් කරපුවා. එතකොට ඔය නිරෝගීමත්ම භික්ෂුන් වහන්සේ කවුද සම්බුද්ධ ශාසනේ? කවුද? බක්කුල මහරහතන් වහන්සේ නේ. බක්කුල හාමුදුරුවන්ට ලෙඩක් තිබ්බ පින්නතුනේ අවුරුදු 12කට සැරයක් කිඹුමක් යනවා. අහලත් ඇති මම හිතා. ඇත්තොන්න මේක කියනකොට හිතේ අපි කරලා කොච්චර පව් වැඩ කරලා ඇත්ද කියලා. අවුරුදු 12කට සැරයක් කිඹුම. ඒ පින්නතුනේ පස්සේ මේ පිමතුරා බුදුරජාණන් වහන්සේගේ අවතියද කොහෙද? බෙහෙත්ට්ටිය පූජා කරනකොට ඒකේ තිබිලා පින්නතුනේ මේ පුස්කාපු අරලු ගෙඩියක්. මේක දැක දැක මේක අයින් කරේ නැහැ. දැක දැක අයින් කරේ නැහැ. අර අකුසල කර්මය විපාක දුන්නා. මේ කරන පව් මේ කරන සමහර පාප කර්ම ඔය පොඩි ලොකු ભેදයක් නැහැ. වචනෙන් පවා පරිස්සම් වෙන්න ඕනේ. අපේ සිතුවිලි වලින් පවා පරිස්සම් වෙන්න ඕනේ. පේතවත්වයේ සඳහන් වෙනවා පින්නතුනේ එක ප්‍රේතිය අප්‍රමාණ විදිහට දුක් විඳිනවා. මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා අහනවා ඔච්චර දුක් විඳින්නේ ඇයි මේ අර සෙම් සොටු සරව අනුභව කරන්නේ මල මුත්‍ර අනුභව කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ අහනවා ඇයි මොකද්ද පාප කර්මය? වෙනතුනේ වෙන කිසි දෙයක් නෙමෙයි. ස්වාමියා තමන්ගේ පවුලේ උදවියට සංග්‍රහ කරන එකට හූල්ලලා පැහැදිලිද මං කියන්නේ? ඔය බොහෝ ගෙවල් වල තියෙන ප්‍රශ්න නේ ඔවා.
ඒ තාත්තා කැමති නෑ අම්මගේ පැත්තට දෙනවට, අම්මා කැමති නෑ තාත්තගේ පැත්තට දෙනවට. එහෙම කවදාවත් පින්නතුනේ වචනයක්වත් කියන්න එපා කවුරුවත් දෙනේවට. එතකොට මේව නේද? සමහර කෝල් කරලා බයිනවලු වෙයි. හැම එකක්ම අයියට කියන්න එපා කියනවලු තොපේවුවා. ඒ වියදම් කරන හින්දා. හරි පරිස්සම් වෙන්න ඕනේ. පින්නතුනේ අනුන් දෙන එකක් දැකලා සතුටු වෙන්නයි ඕනේ. අනුන් දෙන එකක් දිහා බලලා ආශිර්වාද කරන්නයි ඕනේ. මෙහෙම දේශනා කරන්න හේතුව මේ පුංචි දේවල් වලින් පවා අකුසල කර්ම සිද්ධ වෙන්න පුළුවන්. මේ හැම එකක්ම එක්කහුව වෙලා අපට අර බැරි ගහන කාලයක් එනවනේ පිනදුනේ. මොකද්ද බැරි ගහන කාලේ? මේ උත්පත්තියයි මරණයයි අතර අපට දෝලණය වෙන්න බලපාන තැන් දෙකක් තමයි මේ ජරාවයි ව්‍යාධියයි කියලා කියන්නේ. ඔය අවස්ථා දෙකටපත් වුණාට පස්සේ, ඒ කියන්නේ ජරාවටයි ව්‍යාධියටයිපත් වුණාම ඔය වෙච්ච පොඩි පොඩි අඩුපාඩුකම් සේරම මතක් වෙනවා. වෙච්ච පොඩි පොඩි අකුසල කර්ම සියල්ල මතක් වෙනවා. මම ඔය එක තාත්තා කෙනෙකුට ලංකාවේ පිරිත් කියන්න ගියා. මේ තාත්තා කියනවා පින්නතුනේ මේ කෑ ගහන්න ගත්ත මේ ජනෙල් වහපල්ලා කියලා. ඇයි තාත්තා කියනවා ගින්දර සැරේනවලු. අර පේනවනේ විඳවන විඳවිල්ල. ඇත්තෝ කියනව නේද දැන් නම් කන්නේ බොන්නේවත් නැහැ. අර හුස්ම විතරයි වැටෙන්නේ කියලා. පින්නතුනි මේ මොහොත තුල අර අපි විඳවන්න ඕනේ. මේ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු සෑම පාප කර්මයක්ම. ඒකනල කියන අද ඒ මරු පින් කරගන්නේ නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. මේ කරපු සෑම අකුසල කර්මයක්ම අර කියන අවස්ථාවේදී අර බැරි ගැහුණු තැනදී අපි එක තනියම මුහුණ දෙන්න ඕනේ. අර දනංජානි සූත්‍ර දේශනාව තුළ බොහොම අපූර්වවට පැහැදිලි වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ අවසානයේ දුක් විඳිනකොට ගිහිල්ලා අහනවා කොහෙන් අර ඒ කාලේ සල්ලි හම්බ කරනකොට අකුසල කර්ම කරනකොට හිටපු දරුවෝ කෝ බිරිඳ කෝ ස්වාමියා කෝ යාළු මිත්‍රෝ කවුරුත් නැහැ පින්නතුනේ. ජීවිතේ මේ වතුර ටිකක්වත් බී ගන්න බැරුව මැරෙන්න ඉන්න අපි. ජීවිතේ කැම ටිකක්වත් කා ගන්න බැරුව මැරෙන්න ඉන්න අපි. බොහෝ විදේශ දේශනාවලට ගිහුවම මම සාමාන්‍යයෙන් ලංකාවේ කවුරු හරි රෝහල් ගත වෙලා හිටියොත් අනිවාර්යෙන් බලන්න යනවා. ඉතින් එතකොට කියන සල්ලි දිනනවා. දැන් අර තාම කුවෙට් එක වහලානේ තියෙන්නේ යන්න එන්න බෑනේ. ලංකා බොහොමගේ දායක මහත්තයෙක් හොඳ ව්‍යාපාරිකයෙක් කියනවා හාමුදුරනේ සල්ලි රත්තරන් බඩු සේරම එක බෑග් එකකට පැක් කරාලු. වෙනදුනේ කෝටි ගාණක්. හොඳ දක්ෂ බොහොම පින්වන්ත මහත්තයෙක්. මගෙන් අහනවා දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ රත්තරන් වලින් සල්ලි වලින් මොකද කරන්නේ කියලා අහනවා. එළියට යන්න පුළුවන්ද? බෑ. ලංකාවට දාන්න බෑ. කියනවා මේ ටික ගිහිල්ලා බැංකුවට දාන්න පුළුවන්. මට මේ එකකින්වත් දැන් වැඩක් නැහැ කියනවා. ඇයි? මරණ බය විතරයි ඇති වෙලා තියෙන්නේ. ජීවිත කාලයක් නැහිච්ච එකෙන් ගැහිච්ච එකෙන් සල්ලි මිල මුදල් වලින් මං කියන්නේ පින්නතුනේ හම්බ කරන්න එපා කියනෝ නෙමෙයි. හම්බ කරන්නගේ තේරුමක් තියෙනවා. අරවා ඉතින් අවාසනාවන්ත අවස්ථා. නමුත් මේ කිසි දෙයකින් අපිට සැනසෙන්න බැරි වෙලාවක් එනවා. අර බොහෝ දේවල් මොකටද කියලා හිතන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවට අපේ පිටට තියෙන්න ඕනේ, අපේ ඔළුවේ තියෙන්න ඕනේ පින්නතුනේ. මම හරි සීල සම්පන්න ජීවත් වෙලා තියෙනවා. මගෙන් කාටවත් වැරද්දක් වෙලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ මරණානුස්සති කමඨහන් දේශනාව දේශනා කරන තැනදී අවස්ථා 7ක් කියනවා මරණයට පෙර
මිනිස්සු පීඩාවටපත් වෙන මිනිස්සු විඳවන. ඉතින් අපිට අවස්ථා කීපෙදිම තියෙන්න ඕනේ නේ අර ධම්මික උපාසක වගේ මැරෙන්න ඕනේ පින්නතුනේ. ධම්මික උපාසක වගේ මේ ලෝකේ අතාරින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි මැරෙන්නම ඉන්න මිනිස්සුනේ. එතකොට තමයි අපේ සිහියට එන්න ඕනේ මම කාටවත් කුණුහරුපයක්වත් කියලා බැලලා නැහැ. මම කාටවත් තෝ කියලාවත් කියලා නැහැ. මම බෙරදගේ ස්වාමියාගේවත් හිත රිද්දලා නැහැ. අර තමන්ගේ සත්පුරුෂ භාවයේ තමන් තුල තියාගෙන නඩත්තු කරනකොට ඒව මතක් වෙනකොට අවසාන මොහොතේ පුදුම සනසීමක් පින්නතුනේ තියෙන්නේ. අවසාන මොහොතේ පුදුම සනීපයක් තියෙන්නේ. ඔය ධර්මාශෝක රජුරුව මල්ලිකා දේවිය පවා පින්නතුනේ තිරිසන් ආත්මවල උත්පත්තිය ලැබුවා. දවස් 7ක්. ඇයි කරපු අකුසල් මතක් වෙලා ඒ වෙලාවේ අපිට කවුරුවත් අපේ පිටට නැති වෙන්න පුළුවන්. වචනයෙන් හරි පාපයක් සිද්ධ වෙලා තියෙනවා නම් අද ඉඳන් කරන්න එපා. අතීතං නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. අතීතයේ වෙච්ච දේවල් ගැන ශෝක කරන්නත් එපා, කම්පා වෙන්නත් එපා, හිතන්නත් එපා, පසුතැවෙන්නත් එපා. ඒ වෙච්ච දේවල් සියල්ල නැවත වෙන්නේ නැහැ කියන තැනට අදිෂ්ඨාන කරන්න. අනික් කාරණේ අර පව් සාධාරණීකරණය කරන්නත් එපා. ඒක මහත්වෙක් එතුමා දැන් ලංකාවේ ඉන්නේ. ඒ නෝන ඇවිල්ලා මට කියනවා ඔය අනියම් සම්බන්ධතා කියනේම හරියට ගොඩ නැගෙනවනේ. මෙහෙම නැතුව තියෝ. වාතංගේ මුණු දැක්කම මට හිතෙනවා මේ හරියට තියනවා කියලා. නෑ මෙහෙ නැතුව තිය හොඳේ. නෝන මහත්තයා කියනවා හාමුදුරුවනේ අපේ මහත්තයාට ටිකක් උපදෙස් දෙන්න. ඔය ඔහොම හිටියට මේ හරි අමුතුයි. කරන්න දෙයක් නැතිකමට මං ඉන්නේ කියලා එතුමාගේ අනියම් සම්බන්ධතා ගැන මට කිව්වා. මම ඒකේ මහත්තයත් එක්ක කතා කරන්න යනකොට මොකද දැන් ඇත්තොන්ගේ ඉතින් පවුල ලස්සනට තියන්න ඕනේ හින්දා මං කතා කරන්නේ නැත්නම් ඉතින් මට වැඩක් නැහැ. එතකොට මේ මහත්තයා කියනවා එතුමා ඒක හරි විදිහට දකිනවා. ඒක මං වැරද්දක් කරන්නේ නැති විදිහට දකිනවා. කියනවා ඉතින් මේ මට ඒ ගෑනු කෙනා හරි ආදරේ අපේ බිරිඳට වඩා. ඉතින් මේ මමත් හරි ආදරේ. ඒකේ තියෙන මොකක්ද වැරද්ද කියලා අහනවා. මං කිසි දෙයක් කියන්න ගියේ නෑ පින්නතුනේ. අර පේනවද සාධාරණීකරණය කරන හැටි. මං ඒව දරුවන්ට මම බලනවා සල්ලි යවනවා සලකනවා. ගෙදර අඩුපාඩු බලනවා. අර අන්ධ වෙලා තියෙන්නේ මේ භෞතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම තුලින් පමණක් අපි මත අනේක පීඩාවට පත් වෙනවා නම් වෙනතුනේ ඒක පාප කර්මයක්. පැහැදිලිද තන්ට මං කියන එක? ඔය මුදල් වලින් කරන්න පුළුවන් අවශ්‍යතා සම්පාදනය කරන එක විතරනේ. හැබැයි අර මිනිස්සුන්ගේ ආදරය කියන එක දෙන්න පුළුවන්. ඒ තාත්තා කියන හැඟීම, අම්මා කියන හැඟීම, මේ බැඳියාවේ ලෙන්ගතුක ඒ කවුවෙන එකව දෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් දෙන්න බෑ. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න. කිසිම අවස්ථාවක පින්නතුනේ පව් සාධාරණීකරණය කරන්න එපා. තව තැනක් තමයි ඔය පව් සාධාරණීකරණය කරන පින්නතුනේ මෙහෙම තිබ්බට පැයක් කිට්ටු වෙලා තියෙන්නේ හොඳ. පව් සාධාරණීකරණය කරනවා අර ඒ සමහර තාත්තලා කියනවා නේද දෙකක් කිව්වහම තමයි හරියන්නේ කියලා. ඒ කියන්නේ අර තදට කිව්වහම කුණුහරුපෙන් බැන්නහමලු හරියන්නේ. මොකක් හරි ගෙදර එකක් හරි යාළුවෙක් හරි අම්මා තාත්තා හරි පින්නතුනේ එතනදි වෙන්නේ පීඩාවටපත් වෙන එක. එතනදි වෙන්නේ පීඩාව තුලින් නිශ්ශබ්ද වෙන එක. එතනදි වෙන්නේ අර කරුණාව නැති වෙන එක, මෛත්‍රිය නැති වෙන එක. එනිසා අර එහෙමවත් වෙන්න එපා. අපි අපේ හතරහන්දි වළංගු තිබ්බා කියලා, අපේ தත්ත්වයේ තරාතිරම තිබ්බා කියලා තමන්ගේ බලපුලුවන් කාර්කමින්වත්
අනේක පෙලන්න එපා. මම බොහෝ තැන්වල ලංකාවේ දැකලා තියෙනවා. මේ විදේශ දේශනාවලත් එහෙමයි. අර අපිව ගෙන්නගෙන කලස් පෙන්වන්න හදනවා. ඒ කියන්නේ අර අම්මම ගෙන්නුවේ අපි ගෙන්නුවේ සේරටම කලින් මං ගෙන්නුවේ. ඔය බොහෝ ලංකාවේ මට එහෙම හම්බෙලා වුණා මානසික ලෙඩද කොහෙද පෙන්නතුනේ. මටත් කියනවා මෙච්චරක් දෙන්නම් අරුන්ගේකට කලින් මේකට එන්නලු. එතකොට අර පේනව නේද තමන්ගේ බලපුලුවන් කාර්කමින් අනේකක් පෙලන්න හැටි. පෙන්නතුනේ එහෙමවත් කරන්න එපා. තමන්ගේ රස්සාවෙන් තමන්ගේ තරාතිරමෙන් නේ අපි ඇවිල්ලා මෙච්චර කාලයක් කියන එකෙන්ව ඒ අනේකට පීඩාවකට ලක් කරන්න එපා. අර සත්පුරුෂකම විතරක් ඉස්මතු කරගෙන ජීවත් වෙන්න. මොකද අර අපේ බලපුලුවන් කාර්යකම නෙමේ කවදාවත් අපේ පිහිටට තියෙන්නේ අපේ තිබ්බ සත්පුරුෂකම විතරයි. වෙනතුනේ මෙහෙම හිතලා සරු විදිහට දකින්න નિසරු විදිහට දකින්න තියෙන එකම ආත්ම භාවය තමයි මේ මනුෂ්‍යාත්ම භාවය.